පොලිසියට දන්නේ. හලෝ කවුද? කොහොමගේ කරෝල ටික ආවේ නෑනේ. හලෝ කවුද? කොහොමනේ කරෝල? කරවල වේතුමතකෝ මේක කරවල කඩයක් කියලා. ඔබට මමයි වන්නන්. කරවල ගෝණියක් මා. කියපන් යකෝක. කරවල. කරවල. හලෝ. අනේ සීමා බෙරගන්න. මේක ලොකටි ගහනවා මම මෙන්නවා. කොහොමද මම අරන් යන්න. අනේ සීමා බෙරගන්න. මම බෙරගන්න. මේක මම දානවා කොහොමද මම බෙරගන්න. මිස්ටර් දුරසිංහ තමුසට ඇහෙනවනේ සද්දේ. තව පොඩ්ඩකින් ඔබ ළමයාගේ කකුල කඩනවා. තමුසේ පොලිසියට එක්ක ළමයා බේරගන්නනේ. තමුසට මම තව එක chance එකක් දෙනවා. හැබැයි ඒ දඬුවමකුත් එක්ක. තමුසේ අනිත්තරේ සල්ලි ගේනකොට ලක්ෂ 100ක් ගේන්න ඕනේ. ලක්ෂ 100ක්. සිරිමල් උඹරාද කිව්වේ? අපේ මෝඩ වැඩ හින්දා අමාරුවේ වැටෙන්නේ අර පොඩි එකා. යකෝ මේක බහනක වැඩක්. මේක සෙල්ලමක් නෙවෙයි. මේක නවත්තමු. ඔබ මොනවද කරන්න හදන්නේ? කරන්නද? දුනු සිංහල කතා කරනවා. කතා කරලා කියනවා ළමයාව බේරගනින් කියලා. උඹ පයින් එපා. ඔබට පිස්සුද? ඔක දෙයිසුණු chance එකක්. ඔක නවත්තමන්. යකෝ තියද තේරුම් ගනින්. මේක මම කියන්නේ. නවත්තලා. යකෝ මගේ ඉතුරු බඩු ටික කඩන්න දාන්නේ. බලන්න පැත්තකට. මං අද බූටවල පාඩ බල. සිරිමල් තවත් මටවත් අසාධාරණ සල්ලි වල නෑ. ඈ ඔබ මොකද ඔය මැද්දේ මරයින්න දන්නේ? ඔබ පිස්සුද? බලන්න පැත්තකට. ඕ බාබේ මට පිස්සු. ඕ බාබේ මට පිස්සු. මම්මගේ අහිංසක අම්මට වරුදුලා. එයාට කෑ කරන් දෙනවා කියලා බාබේ. මට පිස්සු. මට පිස්සු. මාමේ මගේ අහිංසක අම්මා. අම්මගේ ලේට පේත් කැට සල්ලි වල මාමේ. සිරිමල් එන්න එතනට. වාඩි වෙන්න. මට ඇත්තේ පොඩ්ඩක් කතා කරන්න. තේ බොනවද?
දැන් එපා. අනේ මහත්තයෝ අපිට මේ යන්න කියන්න එපා. අපිට වෙන යන්න තැනක් නෑ. අපි කොහේ කියලා යන්නද? අම්මේ මේ ගෙවල් අයිතිකාරය නෙවෙයි. මේ සිරිම. අපිට සිරිමලට සල්ලි වර්ගයක් දෙනවා කියවනේ. එතකොට අපි ගෙවල් අයිතිකාරයට දෙමු. දැන් යන්න අම්මා. යා. යා. සමාවෙන්න. ඔයාට මාත් එක්ක මොනවද කතා කරන්න ඕන කිව්වේ? ගෙදර ප්‍රශ්නේ හුඟක් බරපතලයි නේද? ඔව්. ඔයා අපිට උදව් කරනවා කියපු නිසා හිතට සහනයක් තියෙනවා. මට සල්ලි හම්බෙච්ච ගමන් මං ගෙනත් දෙන්නම් ඔයාට. අන්න කෝල් එකක්. ෂුවර් එකටම ප්‍රමාණය. මිනිහට කියනවා කතා කරලා අපි ඔය තප්පම් ගන්න බලු වැඩ වලට කැමති නෑ කියලා. ඒ වගේම මිනිහට කතා කරලා කියනවා අර පුංචි දරුවව කෑලි වලට කපලා බල්ලන්ට කන්න දැම්මට කමක් නෑ කියලා. අපිට ගානක් නෑ කියලා. මේ මං කැමතියි බං වැඩේට. මමත් කැමතියි. ඔබ ඇත්තමද කියන්නේ? ඔව්. උඹට මොකටද බොරු කියන්නේ? ෂුවර්. එතකොට අපේ මේ මහත්මා ගාන්ධි බෝධිසත්වයා මොකද කියන්නේ? මාත් කැමති. ඉතින් ගනි කෝල් එක. හලෝ දුරුසින් කතා කරනවා. අද මාළු වල ගණන් කොහමද මහත්තයෝ? මාළු? මාළු! නෑට කලින් ඕක. යකෝ අපි මේ ජීවිතයන් මරණයත් අතර සටට කින වෙලාවක තෝ මාළු වල ගණන් ගන්නවා. මාළු මගේ ඇඟේ මාළු නටන්න කලින් තියපන් ඕක. තියපන් කිව්වේ ඕක. මාළු හලෝ මම ප්‍රභා කතා කරන්නේ. තමසගේ ළමයා බේරගන්න තියෙන අන්තිම අවස්ථාව එක. හරියට හැන්දෑවේ 7ට මං කියපු තැනට එනවා. සල්ලිත් අරගෙන එනවා. තමසේ ගිය සැරේ වගේ නටුමක් නටන්න හැදුවොත් තමසගේ ළමයා කෑලි වලට කවලා තමසට එවන්න තැපෑලේ. අන්නේ කොන්තර මතක තියාගන්නවා. දැන් උඹ මේ ආපු කෝල් එක උඹ ප්‍රභා වගේ තුරුසිංහට දීපන්. ඔව් ඒක හරි. හෙලෝ තුරුසිංහ ප්‍රභා කතා කරන්නේ. අද ඔහෙට මේ දෙන්නේ අන්තිම අවස්ථාව. අපි කියන තැනට අද හවස සල්ලිත් අරන් ඔහෙ ඉන්න ඕනේ. හැබැයි මේ පාර පොලිසියෙන් ගෙනල්ලා නාඩගම නටන්න හැදුවොත් අනේ මේ මං ඇත්ත කියන්නේ මං කරපු දෙයක් නෙමෙයි. මගේ දරුවට මුකුත් කරන්න එපා. මං සල්ලි අරන් එන්නම්. මේ පාර මේ අපරාධකාරීන් අපි කොහොමද කොටු කරගන්න ඕන? අපි දන්නවා පොලිසියට මේ වෙනකොට සියලුම විස්තර මේගොල්ලෝ ගැන ලැබිලා තියෙනවා. ඔය තුන් දෙනා දුරුසිංහ මහත්තයා මොනවද කරන්නේ? කායකද කතා කරන්නේ? කොහෙටද යන්නේ? මේ සියලුම දේවල් ගැන හොද්දිසින් ඉන්නවා.